අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන මේ කැත්ලැබ් කියන්නේ මොනවද? ඒකේ වෙන සිද්ධ වෙන කාර්ය සහ වටිනාකම පිළිබඳව. දැන් ඔබ දැනුවත් වෙලා ඇති පහුගිය දවස්වල සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලංකාව පුරා කැත්ලැබ් විශාල ප්‍රමාණයක් විවෘත කරා. මේ ජාතික රෝහලෙත් කැත්ලැබ් 3ක් තිබ්බා. ඒ තුනෙන් දෙකක් ගොඩක් පරණ කැත්ලැබ්. ඒවා අපි මේ පාවිච්චියට නුසුදුසු තත්ත්වයේ තිබ්බේ නිතර කැඩෙනවා රෝගීන්ගේ පොරොත්තු ලේඛනය නිසා පාලනය කරන්න බෑ අපිට. එහෙම තිබ්බ අවස්ථාවක දැන් අපි අලුතින් කැත්ලැබ් 3ක් අලුතින් ස්ථාපනය කරනවා. ඒ අලුත් කැත්ලැබ් 3න් අපි බලාපොරොත්තු වෙනවා දිනකට එක කැත්ලැබ් එක රෝගීන් 15ක් පමණ කරලා කැත්ලැබ් 4ම ජාතික රෝහලේ ක්‍රියාවේ යොදවන වෙලාව අවස්ථාවක දිනකට රෝගීන් 60ක් පමණ කරන්න පුළුවන් වෙයි කියලා අපේ බලාපොරොත්තුවක් තියෙනවා. දැන් ඔබ දකින්න අහනවා ඇති මොනවද මේ කැත්ලැබ් එක කරන ශල්‍ය කර්ම. කොරොනරි ඇන්ජියෝග්‍රෑම් කියන පරීක්ෂණය තමයි අපි ගොඩක් කිරීට දමනි පරීක්ෂාවක් හැටියට කරන්නේ. මෙහිදී කරන්නේ heart attack එකක් හෝ එහෙම නැත්නම් හෘදේ කිරීට දමනි අවහිරයක් ඇතයි කියලා සැක කරන කෙනෙක්ගේ උන්ට ඇවිදිනකොට පපුවේ කැක්කුමක් එනවා නම් එහෙම නැත්නම් උන්ට heart attack එකක් හැදිලා තියෙනවා නම් එහෙම අයගේ අපි අතින් හරි කකුලේ හරි දමනියකට පොඩ්ඩක් හිරිවට්ටලා එතන රිදෙන්නේ නැති විදිහට පොඩි ටියුබ් එකක් හෘදේ වස්තුවට ආපස්සට යවනවා නහර දිගේ. ඒ පොඩ්ඩක්වත් ඒක රෝගයට දැනෙන්නේ නැහැ. ඊට පස්සේ එතන අපි ඩයි පරීක්ෂණයක් කරලා ඩයි විදලා අර නහරවල පින්තූරයක් ගන්නවා. එතකොට මේ පින්තූරේ මොනවා හරි අවහිරයක් තියෙනවා නම් ඩයි ගමනට අපි ඒකට හේතුව හැටියට කොලෙස්ටරෝල් නිසා වුණා කියලා එතෙන්ට ඒ ඩයි එක අවහිර වෙන ස්ථානයට කිරීට දමනි බැලුමකින් පොඩ්ඩක් ඇරලා එතෙන්ට ස්ටෙන්ට් එකක් තැන්පත් කරන්න පුළුවන්. ස්ටෙන්ට් එකක් කියන්නේ පොඩි ටියුබ් එකක් විශේෂ. එතකොට අර අවහිරේ නැති වෙනවා. ඉතින් මේ ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණයකට සාමාන්‍යයෙන් විනාඩි 15ක් විතර ගත වෙනවා. ස්ටෙන්ට් එකක් දාන්න සාමාන්‍යයෙන් පැය භාගයක් පැයක් විතර ගත වෙනවා. ඉතින් දවසකට අපි අපේ කැත්ලැබ් එකක පාවිච්චියේදී කැෂුවල්ටි ටීම් එකක් කියලා ඉන්නවා. ඒ ටීම් එක උදේ 8 ඉඳන් රෑ 30 පස්සේ උදේ 8 වෙනකල් අපිට ජාතික රෝහලට හෝ ජාතික රෝහල ආවට රජයේ රෝහල් වල හෝ කාට හරි හෘදයාබාධයක් හැදුනොත් ඒ රෝගීන් අපි ගෙනල්ලා මෙහෙදී අර ස්ටෙන්ට් දැමීම ඒ වෙලෙම කරනවා. එතකොට පොරොත්තු ලේඛනයක් නැහැ. ඒ වෙලාවේ heart attack හැදිච්ච රෝගීන්ට. එහෙම නොවන රෝගීන් ඔක්කොම පොරොත්තු ලේඛනයකට දාලා තමයි දිනයක් අරගෙන කරන්නේ. ඉතින් දැනට තිබ්බ ලොකු ප්‍රශ්නයක් තමයි අපිට පොරොත්තු ලේඛනේ රෝගීන් ගොඩක් ඉන්නවා. මම හිතන්නේ දැන් මෙතන විශේෂඥ හෘද රෝග විශේෂඥවරු 10 දෙනෙක් ඉන්නවා ජාතික රෝහලේ. උන්ට දෙන්න ටීම්ස් 5ක් ඉන්නවා. ඒතකොට සතියේ දවස් 5ෙම කැෂුවල්ටි ටීම්ස් 5ක් තියෙනවා. ඒතකොට මේ කැෂුවල්ටි ටීම් එකක් දිනපතා රැ එළියනකල් ස්ටෙන්ට් කරනවා 25 දිනකට විතර රෝගීන්. ඉතින් මේ කරන ක්‍රියාවලිය කෙරිලත් එක යුනිට් එකකට සාමාන්‍යයෙන් 500ක් 1000ක විතර වේටින් ලිස්ට් එකක් තියෙනවා රෝගීන්ගේ ලයිස්තුවක්. ඒ කට්ටිය කරන්න සාමාන්‍යයෙන් මාස 6ක් විතර ගත වෙනවා කැත්ලැබ් 2ක් තියෙනවා නම්. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා කැත්ලැබ් 4ක් තියෙන අවස්ථාවේ මේ වේටින් ලිස්ට් කාර්යය අඩු කරලා ගිහිල්ලා මාස 6ක් මාස 3ක් විතර දක්වා අඩු කරගන්න පුළුවන්. ඒක ඉතින් එහෙම වුණොත් රෝගීන්ට තමන්ගේ අමාරු තත්ත්වයේ තියාගෙන ගොඩක් කල් බලන් ඉන්න අවශ්‍ය නැහැ. කොහොමදත් අපි ක්ලිනික් එකේදී සායනයේදී දින දෙනකොට රෝගියාගේ තත්ත්වය බලලා අපහසු කෙනෙක් නම් ගොඩක් දරුණු රෝග තත්ත්වයක් බලාපොරොත්තු වෙන එයාට ඉක්මනට දිනයක් දෙනවා. ඉතින් මේ කාරණා තමයි හෘද කැතීටර් පර්යේෂණාගාරයක එහෙම නැත්නම් කැත්ලැබ් එකේ කරන්නේ ඇන්ජියෝග්‍රෑම් ස්ටෙන්ට් සහ ස්ටෙන්ට් දැමීම මූලික වශයෙන්. ඊට අමතරව හෘදයේ උත්පත්තියෙන් ඇති වෙන සිදුරු තියෙනවා. ඒවා ASD වර්ගයේ VSD සහ PDA කියලා කියන නම් වලින් හඳුන්වන උත්පත්තියෙන් සිදුරු. මේවා භයානක නැහැ. ඒ නිසා ජීවිතේ පසු කාලිනව තමයි මතුවෙන්නේ. ඉතින් කෙනෙක් වැඩි වියටපත් වෙලා මේක හොයාගත්තට පස්සේ ඒවා දැන් සරල ක්‍රමයට පොඩි පියනකින් අපිට කකුලේ නහරයක් කිරිවට්ටලා ඒ ක්‍රමයටම විනාඩි 10ක් විතර යන කාලයකදී සම්පූර්ණයෙන් වහලා දෙන්න පුළුවන්. ඉස්සර ඒ වගේ ශල්‍ය කර්මයක් කරන්න පැය 5ක 6ක ඕපන් හાર્ට් සර්ජරි එකක් සිහි නැති කරලා පපුව කුහරේ විවෘත කරලා හાર્ට් එක නවත්තලා එහෙම. දැන් අපි ලෙඩ එක කතා කරන ගමන් මේ ලෙඩට කිසිම වේදනාවක් නැතිව විනාඩි 5කින් වගේ ඒක හાર્ට් එකේ සිදුර හොඳටම වහලා දෙන්න පුළුවන්. ඒක තමයි ජාත්‍යන්තර ප්‍රගතිය. ඊට අමතරව තව අපි කරන ශල්‍ය කර්මයක් තියෙනවා. රූමැටික් උණ කියලා බහලා ඇති ලංකාවේ සහ ඇතැම් රටවල් වල ප්‍රචලිතයි ඉස්සර. ඒකෙන්
රුමැටික් වුණ හැදුනම හන්දි ආබාධ ඇවිල්ලා සෙන්ගෙඩිත් සමග හෘදයට බලපානවා. එතකොට හෘදේ කපාට ඇකිලෙනවා, අවහිර වෙනවා. දැන් එහෙම තිබිලා මයිට්‍රල් කපාට ස්ටෙනෝසිස් කියලා රෝගීන් ගොඩක් ඉන්නවා. ඒ සාමාන්‍ය අවුරුදු 40 විතර අය තමයි දැන් මේ දවස්වල අහුවෙන්නේ අපිට. මොකද රුමැටික් උනේ ඇත්තටම ලංකාවේ දැන් අඩුයි. ඉතින් එතකොට ඒ රෝගීන්ගේ කපාටේ ශල්‍ය කර්මයක් අපිට බැලුමකින් කපාටේ අරින්න පුළුවන්. මේ ওই විදිහටම හෘද කැතීට ශල්‍යාගාරයක් තුල ඒ වැඩේකට සාමාන්‍ය විනාඩි 20ක් 30ක් වගේ යන්නේ රෝගියාගේ ආයම නිර්වින්දනය කරන්න නැතුව කතා කරන්න පුළුවන්. ඔයිට අමතරව දැන් අලුත් ගොඩක් විද්‍යාව දියුණුයි ජාත්‍යන්තරව කරනවා එයොටික් කපාටේ ශල්‍ය කර්මයක් නොකර ඒකටත් කකුලෙන් අරන් ගිහිල්ලා ටැවි කියන ශල්‍ය කර්මය කරන්න පුළුවන්. ලංකාවේ ඒකත් කරනවා. ඊට අමතරව මොන හරි කපාට බ්ලොක්ස් තියෙනවා නම් බැලුන් වලින් අරනේව ඒ වගේ දේවල් ගොඩක් මේ අපි හෘද රෝග කැතිටාගාරයක කරනවා. ඉතින් මේන් රෝගීන්ට ලොකු පහසුවක් වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා දැන් මේ දවස්වල නම් මම හිතන්නේ දිනකට 15ක් 20ක් වගේ තමයි කරන්නේ. නමුත් කැතිට ශල්‍යාගාර 4 වැඩ කරනකොට අපිට ඒ වගේ 60ක් විතර දිනකට කරන්න පුළුවන්. කොහොමටත් අපි කැෂුවල්ටි ශල්‍යාගාරයේ දවසකට 20ක් 25ක් වගේ ප්‍රමාණයකට මේ අවස්ථාවේදී හදිසිය හෘදයාබාධය හැදිච්ච රෝගීන්ට ප්‍රතිකාර කරනවා. ඒ නිසා ඔබ හිතනවා නම් ඔබේ පපුවේ කැක්කුම හෘදයාබාධයක් වෙන්න පුළුවන් කියලා ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා පුළුවන් ඉක්මනින් ළඟම තියෙන රජයේ රෝහලට ගිහිල්ලා අවශ්‍ය පරීක්ෂණ කරාම ECG පටියක් සහ මේ පරීක්ෂණ ඒ වෛද්‍යවරු දන්නවා ඔබට හෘදයාබාධයක් නම් අපේ වෙත යොමු කරන්න. දැනට තියෙන අපේ හෘද කැතීට රසායනාගාරවල AI තාක්ෂණය තියෙනවා. ඒ කියන්නේ කෘත්‍රිම ඥාන තාක්ෂණය ඒකෙන් කරන්නේ ඇත්තට කැතීට පරීක්ෂණාගාරේ ස්ථාපිත කරලා තියෙන අර ඔබ දැකලා ඇති පින්තූර ලොකු 100 අකුරක් වගේ තියෙන මැෂින් එකක්. ඒක විකිරණය තමයි භාවිත කරන්නේ. දැන් ඔබ X-ray එකක් ගන්නකොට ඒක අවස්ථාවක විතරයි X-ray එක තප්පරයයි ගත්තා ඉවරයි. මේකේ දිගටම විනාඩි 20ක් 30ක් ඒ හෘදයේ චලනය බලන්න මේ විකිරණය යොදාගෙන ෆ්ලෝරෝස්කෝපි කියන විදිහට තමයි පින්තූර අපි කරන්නේ. දැන් එතකොට අපි කැතීටරය හෘදය ඇතුළට යවනකොට ඩයි ගහනකොට ඒ ඔක්කොම මේ දිගටම ඒ පින්තූර ගැනෙනවා. එකකින් දෙකකින් නවතින්නේ නැහැ. මුළු අවශ්‍ය වෙලාවට දිගටම. ඉතින් එතකොට ඒ වැදෙන විකිරණේ රෝගියාට පසුකාලීනව නරකක් වෙන්න පුළුවන්. මොකද විකිරණය ඒ අවස්ථාවේදී රෝගියාට වෛද්‍යවරයාට හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයාට සහ එතන ඇතුලේ ඉන්න හැමෝටම වදිනවා. ඉතින් ඒක බොහොම අවම කරලා තමයි දැන් අලුත් විදියට කැත් ලැබ් හදන්නේ. දැන් අපේ තියෙන විශේෂත්වය AI තාක්ෂණය යොදලා ඒගොල්ලෝ පාවිච්චි කරලා තියෙන software වලින් අර විකිරණය තවත් අඩු කරන්න පුළුවන් කියලා තමයි අපි දැනගන්න තියෙන්නේ.